හිජාබ් යනු හිසට පමණක් සීමා වූ රැදි කඩක් නොව එයට අදාළ වූ අප අනිවාර්යෙන් පිළිපැදිය යුතු නීති රීති මාලාවක්ද ඇති බව වටහා ගත යුතුය. නිවැරදිව හිජාබයෙන් ආවරණය කිරීම පිළිබඳව සැලකිලිමත් වීමට අල් කුර්ආනයට හා සුන්නාහ්වට අනුව ඉස්ලාමීය විද්වතුන් විසින් නිශ්චිත වූ නිර්ණායක කිහිපයක් සඳහන් කර ඇත. ඒවා නම් මුහුණ සහ වලලු කරෙන් පහළ කොටස හැරුණුකොට සිරුර සම්පූර්ණයෙන් ආවරණය විය යුතුය. එයට ඇතුළතින් ඇති දෑ නොපෙනෙන අයුරින් ඝනකම් විය යුතුය. සිරුරෙහි හැඩය පිටතට අනාවරණය වන අයුරින් තදින් සිරුරට ඇලී යන්නක් නොවිය යුතුය. එය පිරිමින්ගේ අවධානයට ඇරයුම් කරන අයුරින් ආකර්ශනීය නොවිය යුතුය. සුවඳ විහිදුවන්නක් නොවිය යුතුය. උඩඟුකම පෙන්වන අයුරින් හා සමාජ තත්ත්වය ලබා ගැනීම උදෙසා නොවිය යුතුය. එය පිරිමි ඇඳුමට සමාන නොවිය යුතුය. මුස්ලිම් නොවන ස්ත්‍රීන්ගේ ඇඳුමට සමාන නොවිය යුතුය. අන්‍යාගමික සංකේතයන් භාවිතා නොවිය යුතු අතර ජීවත්වන සතුන්ගේ රූපයන්ගෙන් හැඩගැන්වුවක් නොවිය යුතුය. මෙම නිර්ණායකයන්ට අනුකූලව හිජාබය ඇඳීම සිදු කළද ඔබගේ ආරක්ෂාව පිණිස විරුද්ධ ලිංගිකයන් ඉදිරියේ බැල්ම පහත හෙලීම කාන්තා පිරිමි දෙපාර්ශවයටම අනිවාර්යය.